හෙලෝ ළමයි ඔන්න මම ඔයාලට අදත් ලස්සන කතාවක් අරන් ආවා කියාරා part 2. එහෙනම් ඉතින් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. කියාරා දෙවෙනි කොටස. කඳ පාර ඈතයි නේ සඳරැක සිනාසේ වේදනා සිතාරේ මේ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා. ගෙදර බැල්කනියට වෙලා ගිටාර් එක ගහන ගමන් කියාරාව මතක් කරන ගමන් හිටිය නදීෂට එකපාරට මතක් වුණේ අවුරුදු කීපයකට කලින් සුන්දර හන්තාන අහස යට කියාරාව හම්බුන විදිහ. ඉවෙන්ට් එකක නැටුමකට ලෑස්ති වෙලා සුදු සාරියක් ඇඳන් හිටියේ ලස්සන කෙල්ලට හිත ගිය දවස. එදා නදීෂ ඉක්මන් වුණා. නදීෂ බය වුණා කියාරාව එයාට නැති වෙයි කියලා. නදීෂ ඉක්මනින් දන්න අයන් සේරම දාලා කියාරාව යාළු කරගත්තා. ඊට පස්සේ කියාරා එයාගේ මුළු ලෝකෙම ලස්සන කළා. හරියට අඳුරු ලෝකෙට ආව පහන් සිලුවක් වගේ. මේ හිස් ගෙදර කියාරාගේ හිනාවෙන් පිරීලා තිබුණා. ඒ දෙන්න හරිම සතුටින් ආදරෙන් හිටියේ. කියාරා උදේම ඇහැරිලා ශ්‍රියා කාන්තාවක් වගේ නාලා ගෙදර බුදුබහන තියලා තමයි උයන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ටී එක හදලා නදීෂට කතා කරනවා. මුළු ගෙදරම කියාරාගේ සුවඳින් පිරීලා තිබුණේ හරියට භාවනාවක් වගේ. යොහානි ආවේ නැත්නම් මේ කිසි දෙයක් මෙහෙම වෙන්නේ නැහැ. කියාරා එයාව දාලා යන්නෙත් නැහැ. ඒ දෙන්න එකතු වෙලා හදපු මේ ලස්සන ගෙදර නදීෂ තනි වෙන්නෙත් නැහැ. මංගල ඡායාරූපය කියාරාගේ අතින්ම ඒ විදිහට පොළවේ වදින්නෙත් නැහැ. නදීෂ සෑහෙන වෙලාවක් කල්පනා කළා. මේ දේවල් ආයෙමත් හරි ගස්සන්න ඕනේ. මොකද ඒ වැරදි වැටහීමක්. කියාරා නැති ජීවිතයක් නදීෂට ඕනේ නැහැ. ඒත් මේ වෙද්දිත් කියාරා නදීෂගෙන් ගොඩාක් ඈත් වෙලා. ඒත් නදීෂ බලාපොරොත්තු අතෑරියේ නැහැ. ස්වීඩනයේ විශ්වවිද්‍යාලයක කියාරා පශ්චාත් උපාධිය හදාරනවා. ඔයාව මට ලැබුණත් නැතත් මට ඔයාගේ සමාව ඕනි කියාරා. එහෙම නැතුව මං මැරෙන්නේ නැහැ. නදීෂ ලේන්සුවකින් එයාගේ නහයෙන් එන ලේ පියදාගත්තා. ස්වීඩනයට. ස්වීඩනයේ සීතල අහස යට තරුණියක් සිටියේ අලුතින් සොයාගත් නවාතැනට අවශ්‍ය කළමනා එකතු කරමිනි. ඇය ඇණවුම් කළ සුදු පැහැති ගෘහ භාණ්ඩ ගෙන එමින් තිබුණා. එහා මෙහා දුව යමින් යුවතිය ඒවා නියමිත තැන්වලින්ම තියාගත්තා. ඕක මෙතනින්ම තියන්න. හරි. තව පොඩ්ඩක් වමට. නෑ දකුණට. හරි. හෙලෝ. ඒ ඇසුනේ ගාම්භීර පිරිමි කටහඬක්. හායි මං හිතන්නේ ඔයා මගේ අසල්වැසියා. මං කියාරා ලංකාවෙන්. හායි ඇලෙක්ස් මම ඇමරිකාවෙන්. මං ටිකක් බිසි. කෝපි කෝප්පයක් එක්ක පස්සේ හම්බෙමු. අනිවාර්යෙන්. කියාරා වගේම එයාගේ අසල්වැසියත් හරිම සුහදශීලීව ඔවුනොවුන් පිළිගත්තා. ටිකක් උස මහත වැදගත් පෙනුමක් තිබුණ ඇලෙක්ස් හිටියේ කණ්ණාඩි දෙකක් දාලා. පෙනුමේ හැටියට නම් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වගේ. කියාරා නිකමට වගේ එයා එහා ගෙදර මිදුළු දිහා බැලුවා. මිදුළු පුරාම මල් පිපිලා. මේ වසන්ත කාලය ශීත කාලය එන්න ඔන්න මෙන්න. මල් පිපෙන අවසන් කාලය. කියාරා කොහොමත් ගස්වැල් වලට ආසයි. කියාරා පහුවදා උදේම ලෑස්ති වුණේ විශ්වවිද්‍යාලයේ පළමු දවසට ලෑස්ති වෙන්න.
හරිම ලස්සන දවසක්. ලස්සනට ඉර පායපු ලස්සන දවසක්. කියාරා යන්න ලෑස්ති වෙලා ආයෙමත් එකපාරක් නදීෂගේ එයාගෙයි එකට ඉන්න ෆොටෝ එකක් දිහා බැලුවා. කොච්චර උත්සාහ කළත් පරණ මතක ආයෙමත් හිත පාරවනවා. good morning everybody. ඉතින් හැමෝම පිළිගන්නවා. අද ඉතින් ඔයාලා හැමෝටම අලුත් ආරම්භයක්. මේ පටන් ගන්නකොටම තියෙන හැඟීම දිගටම තියාගන්න ඕනේ. මහාචාර්යවරයා දිගටම කතාව කරන් ගියා. එතන හිටියේ වෙන කවුරුත්ම නෙමෙයි. කියාරාගේ එහා ගෙදර කෙනා ඇලෙක්ස්. කියාරාගේ ප්‍රොෆෙසර්. ඔයාට ලිෆ්ට් එකක් ඕනේද? ප්‍රොෆෙසර් ඇලෙක්ස්. ඇලෙක්ස් කිව්වහම ඇති. සෝ කියාරා කොහමද අද දවස? හොඳයි. හරිම තෘප්තිපත්. ඒත් හිස් බවක් දැනෙනවා. හරියට නිකන් ඇතුළාන්තයෙන් හිස් වෙලා වටෙන් චොකලට් තවරපු පිළිමයක් වගේ. රසයි කියලා පේනවා. ඒත් ඇතුලේ කිසිම දෙයක් නැහැ. කියාරා ඔහේ කියවාගෙන ගියා. ඔයා ප්‍රශ්නයකද කියාරා? ඔව් නෑ සමා වෙන්න. මම පොඩ්ඩක් ඉමෝෂනල් වුණා. ප්‍රොෆෙසර් මම ඔතන සුපර් මාකට් එක ගාවින් දාන්න. රැට කෑම මොන හරි අරගෙන මම පහින් එන්නම්. රෙන්ට් එකට බයිසිකල් එකක් බලන්නත් ඕනේ. ඕකේ. තව ටිකයිනේ ඇඟටත් හොඳයි පහින් යන එක. ඇලෙක්ස් එතනින් වාහනේ නතර කළා. කටින් නොකිව්වට දැක්ක දවසේ ඉඳන්ම මේ දඟකාර දුවන පනින වෙලාවකට අඬන කෙල්ලට ඇලෙක්ස්ගේ හිතේ ආදරයක් ඇති වෙලයි තිබුණේ. ඒත් ඇලෙක්ස්ගේ ආදරේ වෙනස්ම විදිහේ එකක් වේවි. මාසයක් විතර ඉබේම ගෙවිලා ගියා. නදීෂ ප්ලීස් මට මේ ගැන කියාරා එක්ක කතා කරන්න දෙන්න. එයා මේ ගැන දැනගන්න ඕනේ. එයා සමහර විට එයි. ඕනේ නැහැ. කියාරා දැන් සතුටින් නම් ඉන්නේ. එයාගේ සතුට නැති කරන්න ඕනේ නැහැ. එයාගේ ජීවිතේ හුඟක් දේවල් මං උදුරගත්තා. ඒ නිසා එයා පාඩුව ඉගෙන ගත්ත දැන්. ඒත් ඔයා ඉන්න තත්ත්වය අනුව ඕනේ නෑ. නදීෂ එකපාරටම නහයෙන් ලේ කැටි වැටෙන ගමන් ක්ලාන්ත වුණා. වටේ හිටියේ හැමෝම නදීෂ වට එක්රොක් වෙද්දි මිනිත්තු කීපයකින් ඇම්බියුලන්ස් එකක සද්දය ඇහෙන්න ගන්නවා. ටික වෙලාවකින් නදීෂ ඉන්නේ හොස්පිටල් එකේ ICU එකේ. එක දිගට ඇහෙන්නේ බීප් බීප් නාදයක්. නදීෂගේ ළඟ හිටියේ වෙන කවුරුත්ම නෙමෙයි යොහානි. යොහානි කොච්චර ආදරෙන් නදීෂගේ ළඟ හිටියත් නදීෂගේ ඇස් හෙව්වෙම එකම එක රූපයක් විතරයි. ඒ කියාරා. යොහානි කියන්නෙත් ගැහැණියක්. යොහානිගේ පපුවත් කිරි නොගැසුනාම නොවෙයි. යොහානි කොච්චර ආදරෙන් නදීෂගේ ළඟ හිටියත් නදීෂ කොයි වෙලාවෙත් හෙව්වෙම කියාරව. හෙලෝ ප්‍රොෆෙසර් ඇතුළට එන්න. මං අද අලුත් කෝපි වර්ගයක් ගෙනාවා. දෙන්නත් එක්කම try කරලා බලන්න හිතලා මෙහාට ගෙනාවා. ඒක හොඳයි. මාත් මේ කෝපි එකක් බොන්න හැදුවේ. වාඩි වෙන්නකෝ. ඇයි හිටගෙන ඉන්නේ? කෝ දෙන්න කෝපි එක. කෝපි එක නම් හරිම රසයි කියාරා. මං හිතන්නේ මේ වර්ගේ. ප්‍රොෆෙසර් දුන්නර පොත් එකම මන් කියෙව්වා. එක දවසින්නේ දෙකම කියෙව්වා. කිසිම සාහිත්‍ය රසයක් දැනෙන්නේ නැතුව ඇති. කියාරාගේ ඇලෙක්ස්ගේ අතර තිබුණේ අමුතුම යාළුකමක්. වචනෙන් කියන්න බැරි මිනිස්සු අතර ඇතිවෙන අමුතුම සම්බන්ධයක්. ඒක ප්‍රේමයත් මිත්‍රත්වයත් අතර දෝලණය වෙන දෙයක්. ඒ දෙන්න අතර ප්‍රේමයක් තිබුණේ නැහැ. ඒත් වචනෙන් විස්තර කරන්න බැරි, ඇතුවත් බැරි, නැතුවත් බැරි හරි අමුතුම දෙයක් ඒක. යොහානි ප්ලීස් ඔයා මං ගැන මෙහෙම වද වෙන්න ඕනේ නැහැ. ඒක මගේ හිතට මහ බරක්. දැන් අපේ අම්මලා ආවහම ඔයා යන්න. නෑ නදීෂ ඔයාට මේ දේ වුනේ මන් නිසා. ඒ නිසා ඔයාවයි කියාරාවයි ආයෙමත් මං එකතු කරනවා. කියාරා ආයෙ මං ගාවට එන එකක් නැහැ. මං දැන් කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. මගේ හෙට දවස පවා ෂුවර් නෑ යොහානි.
මට දැන් ඕනේ මැරෙන්න කලින් එයාගෙන් සමාව ගන්න විතරයි. එහෙම කියන්න එපා නදීෂ. සමහර විට තාම එයා ඔයාට ආදරේ කරනවා ඇති. හිතින් විඳ ඉන්නවා ඇති. ගෙදරිනුත් ආව බලපෑම නිසා මෙහෙ යන්න වෙන්න ඇති. මං ගිහින් එයාට කතා කරන්න ඕන නදීෂ. ප්ලීස් මට මේක හරි ගස්සන්න දෙන්න. නැත්තම් මං ලොකු පවක් පුරව ගත්ත වෙනවා. නෑ ඔයා මේකට සම්බන්ධ වුණොත් ප්‍රශ්නේ තව තවත් අවුල් වෙන්න පුළුවන් යහානි. නදීෂට කැන්සර් එකක්. යහානි සෑහෙන වෙලාවක් ඇඬුවා. යහානි නදීෂට ආදරේ කළා. නදීෂ කියාරව තෝරගත්තා වුණත් එදා ඉඳන්ම තිබුණ හැඟීමක් ඒක. එකපාරම නදීෂ හොස්පිටල් එකෙන් අතුරුදහන් වුණා. එයා ගැන හොයන්න එපා කියලා නෝට් එකකුත් එක්කම. හැමෝම හිතුවේ එයා කොහේ හරි ආරාමයකට ගිහින් කියලා. මොකද අතුරුදහන් වෙන ටික දවසකට කලින් නදීෂ හැමදාම බණ ඇහුවා. ස්වීඩනයට ශිෂ්‍ය ඍතුව උදා වෙලා. හැම තැනම හිම පියරි වැටිලා. හරිම ලස්සනයි. මේ හිම පියරි අතරින් ලස්සන පුංචි අවන්හලක සතුටින් කෝපි බොන යුවලක් හිටියා. ඒ වෙන කවුරුත්ම නෙමෙයි. කියාරා එක්ක ඇලෙක්ස්. ඒ දෙන්නගේ මාතෘකාව වුණේ පොත්පත්, අලුත් රිසර්ච්, ගස් වර්ග, මල් වර්ග වගේ දේවල්. දෙන්නගේම අදහසත් එකම වගේ නිසා හරියට ගැලපුණා. මේ දෙන්නා දිහා ඈතින් ඉඳන් බලන් හිටියේ වෙන කවුරුත් නෙමෙයි. නදීෂ. කියාරාගෙන් සමාව ඉල්ලන්න හිතන් ස්වීඩනයට ආව නදීෂ ඈතට වෙලා කියාරාගේ මේ සතුට දිහා බලන් හිටියා. එයාට දෙන්න බැරි වුණ එයාම හොයාගත්ත සතුට. නෑ මං ආයෙමත් ඔයාගේ ලස්සන ජීවිතේ විනාශ කරන්නේ නෑ කියාරා. මං මෙහෙමම ඉඳලා මැරිලා යනවා. ඔයා සතුටින් නම් මෙච්චරයි. නදීෂ ගෙනාව ඇඳුම් බෑග් එකයි එහෙම් පිටින්ම ආපහු හැරුණේ අතේ තිබුණ බෙහෙත් අහුර එහෙමම විසික් කරලා. මං ඔයාගේ ජීවිතය අවුල් කරා මේ හොඳටම ඇති කියාරා. නදීෂ එහෙම හිතලා ආපහු හැරෙනවා. ඉතින් අද කතාව මෙතනින් ඉවරයි. ඊළඟ කොටසින් අපි හම්බෙමු. ඉතින් කතාව ගැන හිතෙන දේ පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න.